ළමයින්ටත් වැඩිහිටියන්ටත් කියලා. අපි ඔක වයස් ඛණ්ඩ දෙකක්නේ. ඔක අපි වෙන වෙනම කතා කරමු. ළමයින්ට ඇයි සටන් කලාව කළ යුතුයි, ඇයි වැඩිහිටියෝ කළ යුතුයි. ඉස්සෙල්ලාම බලමු දැන් මොකක් හරි දෙයක් කරන්න හේතුවක් තියෙන. ඒ කියන්නේ මොකක් හරි ගැටලුවකට ප්‍රශ්නයකට විසඳුමක් දෙන්නේ. ඒතකොට අපි අද කාලේ ළමයින්ට මොනවද තියෙන ප්‍රශ්න? දැන් අපි කොහෙද බැලුවොත් තියෙනවා ළමයින්ගේ විනය පිළිබඳ විශාල ගැටලු. ළමයි මත්ද්‍රව්‍යයට ලොමු වෙනවා, නොඑක් අන්තර්ජාල ඔය යම් අයථා ක්‍රියාවලට යොමු වෙනවා. එතකොට ළමයින්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැහැ. ළමයි මහතයි, ළමයි ශාරීරික ක්‍රියාවක් දෙන්නේ නැහැ. ඒතකොට දැන් මෙන්න මේ ප්‍රස්තුතිය තුළ අපිට සටන් කලාව තුලින් මේ ළමයින්ට මේ ප්‍රශ්න විසඳුම. මොකද සටන් කලාවෙන් දරුවෙකුට ලැබෙන ප්‍රධාන දේ තමයි විනය. විනයානුකූල සහ සම්ප්‍රදාය සුරකින පිරිසක් තමයි අපි සටන් කලාව තුළ බිහි කරන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි සටන් බිමට අපි ඒකට කියන සටන් පුහුණු බිම කියලා ඩෝජෝ එක කියලා ඩෝජෝ එකට ඇතුල් වෙනකොට අපි සම්ප්‍රදායනුකූලව ආචාර කරලා තමයි ඩෝජෝ එකට ඇතුල් වෙන්නේ. ඩෝජෝ එකෙන් පිට වෙන්නේ පාවහන් අපි නිකන් ඒක මේ පන්සලකට යනවා වගේ තමයි අපි ඒ දේ කරන්නේ. ඒ වගේ විනයානුකූල දරුවන් පිරිසක් අපි මේ තුලින් බිහි කරනවා. ඒ වගේම දරුවෝන්ගේ කුඩා වයසේ කොයිතරම් ඒගොල්ලන්ගේ අවයව පෙනහළු දේවස්තුව මස්පිඩු අස්තීන් දියුණු කරගන්නවද කියන එක මත තමයි ඒ කුඩා කාලේ ලබා ගන්න ජවය මත තමයි එයාගේ ඉදිරි අනාගතයේ සෞඛ්‍ය තීරණය වෙන්නේ. මේකෙදි කරන ව්‍යායාම අපි විශේෂයෙන් කරන දෙයක් තියෙනවා හුස්ම ගැනීමේ කලාවන් පුරුදු කරන. විශේෂයෙන් දැන් අපි කියනවා සමහරලා දෙන ඉබුකි හුස්ම ගැනීමේ කලාව. ඒ වගේ ළමයින්ගේ පෙනහළු වල ධාරිතාව. එතකොට පෙනහළු වලින් ඔක්සිජන් ශරීරයට ලබා ගැනීමේ හැකියාව. ඒවා ප්‍රගුණ කරනවා. එතකොට මේ දරුවා වැඩිහිටියෙක් බාටපත් වෙන හොඳ ශක්තිමත් අවයව. ඒ ශාරීරික පැත්ත. එතකොට මානසික පැත්ත. මානසික පැත්ත ඇයි දරුවෝ මත්ද්‍රව්‍යයට උවේ? ළමයින්ගේ වයසක් තියෙනවා. ඒගොල්ලෝ සමාජයේ කැපී පෙනෙන. අනික් අයට වැඩි වෙනස් විදිහට යමක් කරන්න උත්සාහ කරනවා. එතකොට ඔය මත්ද්‍රව්‍යයට යොමු වෙන දරුවන්ගේ ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලන්ගේ ලොකු හීනමානයක් තියෙනවා. ඒගොල්ලන්ගේ අඩුවක් තියෙනවා. ඒ අඩුව පුරවන්න තමයි මේගොල්ලෝ මේ අමුතු දේවල් හොයාගෙන යන්නේ. හැබැයි සටන් කලාවකට පුහුණු කරපු දරුවෙගේ අඩුවක් නැහැ. එයාට අභිමානයක් තියෙනවා. ස්ව අභිමානයක්. ඒ ස්ව අභිමානය තුළ ඒ දරුවට මේ මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් වෙන වගේ ඒ වගේ අයථා ක්‍රියාවලට යොමු වීමේ හැකියාවක්. තවත් දෙයක් මම විශේෂයෙන්ම මේ කාලේ කියන්න කැමතියි. මොකද හැමෝම දරුවෝ අතරේ මතයක් තියෙනවා මේ රට වැඩක් නැහැ. මේක දාලා යන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනට මේ රටෙන් පිට වෙන්න ඕනේ කියලා නිකන් බොහොම පෙරදුණු මානසිකත්වයක්. විශේෂයෙන්ම සටන් කලාව. මේක අපි අපේ මූලාරම්භයේ මේ අපි හදාන සටන් කලාව ජපානයේ ඇති වෙන සටන් කලාව. ජපානයේ පරමාණු බෝම්බ දෙකක් ගහලා විනාශ වෙච්ච රටක්. ජපානු කවදාවත් රටද ගාලා. කොරියාව බිමට සමතලා වුණා. කොරියානු රට දාලා. අද අපි අපේ අය ජපාන් ඉගෙන ගන්නවා, කොරියන් ඉගෙන ගන්නවා ඒ රටවලට යන්න. එහෙම විනාශ වෙච්ච රටවල් හැදුවා. ඒ රටවල මිනිස්සුන්ට ජවය දුන්න ප්‍රධාන දෙයක් තමයි සටන් කලාව කියන්නේ. ඉතින් දරුවන්ට තමන් ගැන අභිමානයක්, තමන්ගේ රට ගැන අභිමානයක්. ඕනේ දියුණු රටක්, දියුණු මිනිහෙක් වෙන්න, දියුණු රටක් වෙන්න අභිමානයක් තියෙන්න. ඒක පුහුණු කරන හොඳම තැනක් තමයි සටන් කලාව කියන්නේ. ඉතින් ඒ දරුවන්ගේ පැත්ත. එතකොට අපි වැඩිහිටියන්ගේ පැත්තෙන් බලමු. වැඩිහිටි වයස කියලා කියන්නේ අපගේ තියෙන ශාරීරික මානසික හැකියාවන් දුර්වල වෙගෙන යන වයසක්. ඉතින් අපි සටන් කලාව විශේෂයෙන් මේ කරාටේ තදින් පහර දීමේ කරාටේ ශිල්පය තුළ තමන්ගේ හෘදය වස්තුව, පෙනහැල්ල, මාංශපේශි, අස්ථීන් මේ වගේ ශක්තිය හානි නොවි දිගුකල් පවත්වා ගැනීමට හේතු වෙනවා මෙම කරන ව්‍යායාම. ඒ වගේම විශේෂයෙන්ම කලිනුත් සඳහන් කරා හුස්ම ගැනීමේ කලාව. ඒ මගින් ශරීරයට ඔක්සිජන් ලබා ගැනීම, ඔක්සිජන් රුධිරය තුළ පරිවහනය කිරීමේ හැකියාව මේ සියලු දේ වැඩි දියුණු කරනවා. ඒ වගේම අද සමාජයේ වර්තමාන සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ හුදකලාභාවය. මිනිස්සු විශ්‍රාම යනකොට හුදකලා වෙනවා. මොකද ඉස්සර වගේ සමාජයේ ඒකාබද්ධ වෙලා නැහැ. නමුත් සටන් කලාව තුළ, සටන් පාසලක් තුළ අපිට ලොකු සමාජයක්. අපි මම ගැන කතා කරොත් මම දන්න සටන් ශිල්පිය මේ රට පුරාම ඉන්න ඕන තැනක ගියොත් කොළඹද, ගාල්ලද, අනුරාධපුරේද, බදුල්ලද කොහෙ ගියත් මම දන්න හොඳ ශක්තිමත් සටන් ශිල්පියෝ මගේ සගයෝ ඉන්නවා. අපි කිසි තැනක අපිට තනිකමක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ලොකු සමාජමය ශක්තියක් ලැබෙනවා. මේකේ තියෙනවා ඔය කාතාක්‍රම කියලා. කාතාක්‍රම කියන්නේ රිද්මයානුකූල චලනයක්. ඒ චලනයන් මගින් දැන් හොයාගෙන තියෙනවා ඔය ඇල්සයිමර් වගේ රෝගී තත්ත්වයන්. ඒවා ඇතිවීම, තමන්ගේ මතකයේ දුර්වල වීම අඩු වෙනවා කියලා. ඉතින් මේ වගේ දරුවෝ ඒ වගේම වැඩිහිටියෝ මේ දෙපාර්ශ්වයටම ශාරීරික, මානසික මෙන්ම සමාජමය ඒ වගේම රටක් වශයෙන් අභිමානයක් ඇති කරන දෙයක් තමයි සටන් කලාව කියන්නේ. ඒ කියන්නේ ඒ නිසා මම යෝජනා කරනවා දෙමව්පියන්ට පුළුවන් තරම් තමුන්ගේ දරුවෝ මේ සටන් කලාවට යොමු කරන්න. ඒකෙන් ඔබලා මුහුණ දෙන ප්‍රශ්න වගේම රට මුහුණ දෙන ප්‍රශ්න රැසකට විසඳුම් හොයන්න. Lakmal Challenge 2025 International Karate Tournament.